මොකද නිකන් 18 රන් 100 දීලා වගේ. මට කේක් කන්න ඕනේ. ආට කේක් කෑල්ලක් නේ කන්න ඕනේ කිව්වේ. ඔන්න මං ඔයාට ගෙනාවා දැන් 4කින්ම කේක්. කොහෙන්ද ගෙනාවේ? ඕම් බලන්නකෝ. මෙන්න තියෙනවා. කැරොන් ෆ්‍රෙෂ්. කැරොන් ෆ්‍රෙෂ්. ඊළඟ මොකක් කියලාද හිතන්නේ? ඊළඟ එක ෆැබ් එකෙන්. ඕක විතරක් නෙවෙයි තව ගෙනාවා. අනිත් එක මෙන්න මේක බ්‍රෙඩ් ටෝක්. ඕකත් විතරක් නෙවෙයි තවත් එකක් ගෙනාවා. පුළුවන් නම් ගෙස් කරන්න බලන්න මේක කොහෙන්ද? PNS. හරි. ඔක PNS. ඔරියෝ ෆැමිලි. ඔන්න අදත් රසම රස බ්ලොග් එකක් තමයි අපි අරන් ආවේ. ඇයි මම එහෙම කිව්වේ? එහෙනම් කේක් කිල්ලුවේ. ඉතින් අපි කේක් ගෙනාවා. එක කේක් කෑල්ලයි කන්න ඕනුනේ. හැබැයි මට කේක් කෑලි 4ක්ම හම්බුණා. ඉතින් මං හිතන්නේ ඔයගොල්ලෝ දැක්කනේ දැන් මොනවද අපි ගෙනාව කේක් කියලා. කොහෙන්ද ගෙනාවේ කියලා. ඉතින් අපි බලමු නේ. කොහොමද රස කියලා. තියෙනවා නේ. මොකද අපි කලින් බ්ලොග් එකේ මේ තැන් 4ෙම සේවරි අයිටම් එකක් තමයි try කරේ. ඕනේ. එතකොට අද බලන්න පුළුවන් එයාලගේ ස්වීට්ස් වල රස කොහොමද කියලා. සමහර විට එදාට වඩා ගොඩක් ඩිෆරන්ස් වෙන්න පුළුවන් අද. ඔව් මං හිතනවා අද නම් ගොඩක් රස වෙයි කියලා. කොයි එකද? කොයි එක හරි ඔක්කොම වෙන්නත් පුළුවන්. මම නම් කොහොමත් මේ 4ටම කැමති. කේක් නේ. අද මං හිතන්නේ අපිට ටිකක් අමාරුයි නේ රේට් කරන්න. මාත් හිතනවා. මොකද අපි අදවා ගෙනාවේ ඔක්කොම සේම් එකම බලන්න මොනවද තියෙන්නේ කියලා. චොක්ලට්. ඔක්කොම චොක්ලට්. මගේ ෆේවරිට් චොක්ලට් කේක්. ඒ හින්දා යා 4ෙන්ම ගෙනල්ලා තියෙන්නේ චොක්ලට් කේක්. එහෙනම් අපි කාලා බලමුද? කාලා බලමුනේ. කොයි එකෙන්ද අපි ඉස්සෙල්ලා පටන් ගන්නේ? අපි ඉස්සරලම PNS එකෙන් බලමු. අපි ඉස්සෙල්ලාම අද කාලා බලන්නේ PNS එකේ. මෙන්න මේ විදිහට තමයි අපිට හම්බෙලා තියෙන්නේ. මම හිතන්නේ මෙයාලා සේවරි අයිටම් එක දුන්නේත් අපිට මේ විදිහටමයිනේ. මේ විදිහේ පැකේජින් එකක් තමයි අපිට හම්බුනේ. හැබැයි මම නම් මේ පැකේජින් එකට කැමති නෑ. ඇත්තටම සේවරි අයිටම් එක නම් ටිකක් ෂේප් මේකේ දාන එක කේක් වගේ දෙයක් මෙහෙම දාලා දෙනකොට චොක්ලට් තියෙන එක ගොඩක් වෙලාවට තැවරෙන්න බලනවා හැමතැනම. හැබැයි මේක අපි අර ටිකක් පරිස්සමට අරන් ආපු නිසා ලොකු අවුලක් උනේ නැහැ හැබැයි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ කේක් කෑල්ල. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ වගේ පෝෂන් එකක් තමයි මේ කේක් කෑල්ල තියෙන්නේ. ඔයාලට මේක කීයක් වුණාද? මේක වුණා රුපියල් 200ක්. 200ක්ද 150ක්ද? මම හිතන්නේ මේක 150ක්. ඔයා සේවරි එකයි දෙක පටලවගෙන. හරි. අපි දැන් කාලා බලමු මේකේ රස කොහොමද කියලා. ඔයා පැත්තෙන් කන්න. ටිකක් මේක මේ සොෆ්ට් මදි වගේ නේ. නිකන් හැන්ද තියෙනකොට අවුලක් නැහැ. මට මේක සොෆ්ට් මදි. යන වේනිලා වගේ නිකන් අර උඩ තියෙන අර ක්‍රීම් ලේයර් එක වගේ එක නම් හොඳයි. හැබැයි කේක් කෑල්ල මට ටිකක් මේ සොෆ්ට් මදි නිකන් වේනිලා වගේ දැනෙනවා. රස අවුලක් නැහැ. සීනිත් ගාන්න කියනවා. අර කටට දැනෙන ෆීල් එක තමයි පොඩ්ඩක් මේ කියන්නේ මම ආස නැහැ කේක් වේලිලා වගේ එකක්. මට ඒක එච්චර අවුලක් නැහැ හැබැයි. අපි අද මේ ඔක්කොම ටික කාලි ඉවර වෙලා රේට් කරමුද? එහෙම කරමුනේ. තව කනවද මේක? නෑ. අපි දැන් වෙන එකක් try කරමු. ඊළඟට අපි යමු. බ්‍රෙඩ් ටෝක් එකට යමු. ඒක මෙන්න මේ වගේ පැකේජින් එකක් දෙන්න. ඇත්තටම හරිම ලස්සනයි. මම හිතන්නේ මේ කේක් කෑල්ලේ ගානත් එක්ක බලනකොට මේ මේක ඒ කියන්නේ
හරිම එක්ස්පෙන්සිව් විදිහට යාලා අපිට මේක දෙනවා. ඒකේ අපිට මේ ටිෂූ හම්බුණා. එතකොට ස්පූන් එකක් තියෙනවා. ස්පූන් දෙකක් දෙකක් තියෙනවා. හම්බුණා. ඒගොල්ලෝ දන්න අපි දෙන්න ඔයා කිව්වද දෙන්නෙක් කන්නේ කියලා? මම දෙන්නෙක් කියලා නම් කිව්වේ නෑ. එනකොට හොඳ ක්වොලිටි හැන්ඩි දෙකක් දීලා තියෙනවා. ඒක සෙලෝ ටේප් එකකුත් ගහලා මට ඒක කඩන්න අමාරුයි. පැකේජින් එක හරිම තදයි. ඒගොල්ලෝ බොක්ස් එක දාලා බොක්ස් එකට තව සෙලෝ ටේප් එකකුත් ගහලා තියෙන්නේ. එතකොට ඒකේ කේක් කෑල්ල මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. පෝෂන් එක නම් ලොකුයි. පෝෂන් එකක් ලොකුයි. මේකේ ගානක් ටිකක් ලොකුයි. මේක මං හිතන්නේ 750. ඔව් මේක රුපියල් 750ක් වුණා. මොකද ඇත්ත එක පැත්තකින් ගත්තොත් මේක අර අනික් කේක් එක්ක අපිට කම්පෙයාර් කරද්දී ප්‍රයිස් එක අතින් මේක වැඩි. තමයි ගණන් වැඩිම එක. හැබැයි මේ පෝෂන් එක හොඳ පෝෂන් එකක් තියෙනවා. ඔය කේක් කෑල්ල ටිකක් හොඳ වෙයිට් එකක් තියෙනවා මේ. එයාලගේ පැකේජින් එකයි ඕවරෝල් ගත්තාම මේක ඇත්තටම එහෙම 750කට කේක් කෑල්ල විතරක් ගත්තොත් නම් අපිට නිකන් හිතන වර්ත් නෑ. මොකද තව පොඩි ගාණක් දුන්නොත් කේක් කිලෝ එකක් වගේ ගන්න පුළුවන්. නමුත් මේ බ්‍රෙඩ් ටෝක් එකේ කේක් වලට ආස කෙනෙක්ට නම් මං හිතන්නේ මේ ගාණ එච්චර ලොකු ගාණක් නෙමෙයි. ඔව්. ඉතින් අපි මේක try කරලා බලමු නේ. try කරලා බලමු. මොකද හිතන්නේ? සෙට් නැද්ද? අර රිච් චොක්ලට් රසක් නම් එන කියන්නේ සීනි වැඩි නැති අර මේ කියන්නේ කෑවට අර මත් වෙන ගතියක් එහෙම දැනෙන්නේ නැහැ. පොඩ්ඩක් ආව හින්දා දන්නේ නෑ මත් වෙන ගතියක් නම් වෙන්නත් පුළුවන්. හැබැයි අර ගොඩාක් මේ අයිසින් සීනි ගතිය අඩුයි වගේ දැනෙනවා. සීනි ඇති නමුත් අර ඒ ගතිය කටට මේ දැනෙන ප්‍රමාණය එච්චර නැහැ වගේ තමයි ෆීල් වෙන්නේ. මට නම් ඇත්තටම මේක හොඳයි. හැබැයි ගානත් එක්ක බලද්දි මේක වැඩි ලොකු කැලලක් හොඳයි. ගානත් එක්ක බලද්දි හැබැයි මම හිතනවා රස මීට වැඩි හරියක් තිබුණොත් හොඳයි කියලා. මොකද දැන් අපි PNS එකනේ කලින් ගාවේ. එතකොට PNS එකේ කේක් කෑල්ල රුපියල් 150යි උනේ. එතකොට ඒකේ තිබිච්ච කේක් එකේ පෙනුමයි ඒ රසයිත් එක්ක බලද්දි මේක බොහොම පොඩි ප්‍රමාණයක් වගේ තමයි ටිකක් වැඩි වෙන්නේ නේ. කියන්නේ ඒකත් එක්ක කම්පෙයාර් කරද්දී මොකද මේක කම්පෙයාර් වෙන හින්දා කොහොමත් මේ මම තමයි අපි දැන් අනිත් එක තාම කාලා නැහැනේ ෆැබ් එකයි කැරවැන් එකයි. එතකොට ඒ දෙකත් එක්ක බලද්දි සමහර විට අපිට මේක මෙතන තියෙන හොඳම එක වෙන්නත් පුළුවන්. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. එහෙනම් අපි ඊළඟට යන්නේ. ඔව්. කේක් කන්න අදිසියේදී මට. හරි. ඒකෙත් මේ වගේ බොක්ස් එකක තමයි අපිට කේක් කෑල්ල ආවේ. ඒකෙත් පැකේජින් එකේ කිසිම ගැටලුවක් නැහැ. මොකද ඕන තැනකට අපිට මේ කේක් කෑල්ල අරගෙන යන්න පුළුවන්. කේක් එකට හානියක් වෙන්නේ නැහැ. මේ වගේ බොක්ස් එක වගේම මෙන්න මේ වගේ පොලිතීන් එකකනුත් මේ කේක් කෑල්ල කවර් වෙලා වගේ තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි කේක් කෑල්ල තියෙන්නේ. එයාලගේ එක්ස්පයර් ඩේට් එකක් ඒ දේවලුත් ගහලා තියෙනවා මේ කේක් කෑල්ල. ඇත්තටම මේ හොඳයිනේ. මම මේ දැක්කමයි මේ කේක් කෑල්ලටම මේ එක්ස්පයර් ඩේට් එකක් මෙන්ෂන් කරලා එහෙම එන. තව ඒව තැන් ඇති. මම දැකපු පළවෙනි එක තමයි මේ ෆැබ් එකේ. බ්‍රෙක් ටෝක් එකෙත් නෑනේ. ඇත්තට මේක නම් මාරම හොඳ දෙයක්. හරි. පෙනුමත් අවුලක් නෑ. මේකත් මම ඒක හිතන්නේ නිකන් මට අර දකිද්දිම හිතෙනවා නිකන් කේක් එක ගොඩක් සොෆ්ට් ඇති කියලා. අපිට මේකට උනේ රුපියල් 200ක් වගේනේ මේ කේක් කෑල්ලට. රුපියල් 200යි. ඒකත් එක්ක වටිනා මොකද මේ දෙන බොක්ස් එකයි දැන් ස්පූන් එක විතරයි අඩු බ්‍රෙඩ් ටෝක් එකත් එක්ක බලද්දි. මේ බොක්ස් එකයි ඔක්කොමත් එක්ක රුපියල් 200ට මරු. එහෙනම් අපි බලමු පිට වගේම ඇතුළත් හොඳයිද කියලා. ඒක නම් soft ගොඩක්. කේක් එක නම් soft.
මට නම් මේ අර ස්වීට් ගතිය වැඩි ගොඩක්. අයිසින් වැඩිනේ මේකේ මේ මැද ලේයර් එකක් තියෙනවා ලොකු ලේයර් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති මෙන්න මේ හරිය ලොකු මේ අයිසින් ලේයර් එකක් තියෙනවා ඒක නිසා මට නම් ඒකේ මේ අර හරි අමාරුයිනේ කේක් එකේ රසක් නැති වෙනවා වගේ මට නම් මේ අයිසින් ලේයර් එක හින්දා මේ කේක් එක රහයි. ඔව් නිකන් කේක් එක විතරක් කෑවා කේක් එක විතරක් කෑවොත් රහයි. කේක් එකයි මේ උඩ ලේයර් එකයි කෑවනම් මේ රහයි. මෙන්න මේ අයිසින් ලේයර් එක නම් මේ ලේයර් එක අඩු වුණා නම් හොඳයි. අඩු වුණා නම් හොඳයි. මේ උඩ කෑල්ල කන්න පුළුවන් මේ කෑල්ල නම් කන්න බෑ. සීනි ගතිය වැඩියෙන් දැනෙනවනේ. ඔව් ඒක සෙට් නෑ මට නම්. අපි යම්ද කැරවන් ෆිෂ් එක පැත්තට try කරමු. last one caravan fish. ඒකේ මේ වගේ යාළුවගේ අපිට සේවරි අයිටම් එක හම්බුනේත් මේ වගේ බෑග් එකකනේ. ඒ වගේම තමයි යාළුවගේ ස්වීට්ස් හම්බෙන්නේ. එතකොට ඩැමේජ් වෙලා නැහැ. හැබැයි අපි ගත්ත එක කේක් එකක්වත් මේ පොලිතින් එකේ ගෑවිලාවත් බොක්ස් එකේ ගෑවිලාවත් තිබ්බේ නැහැ. හොඳටම තිබුණා. ටිෂු එකක් අමුද? මෙන්න මේ වගේ තමයි ආවේ. මේක අතර ෆැබ් එකේ වගේමයි පොලිතින් එකකින් වටේ කවර් වෙලා තියෙනවා. අර ක්‍රීම් මෙහෙම ගෑවෙන එක මේකෙන් අර කන්ට්‍රෝල් වෙනවා. මේකෙත් මැද ක්‍රීම් ලේයර්ස් දෙකක් තියෙනවා. මේක ටිකක් උසයි වගේනේ කේක් කෑල්ල. කේක් කෑල්ල උසයි අනිත් චූට්ටක් තියෙන මම හිතන්නේ අර මේ අයිසින් ලේයර්ස් දෙකක් තියෙන හින්දා වෙන්නේ. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ ඒක. අර ෆැබ් එකේ තිබුණේ තනි එක මේ අයිසින් ලේයර් එකක් මේක ටිකක් වැඩියෙන් තිබුණා. මම හිතන්නේ මේකෙත් මේ දෙකම එකතු කරා මේ වගේ තියෙනවා. ඔව් එහෙම තියෙනවා. ලේයර්ස් කීපයක් තියෙනවානේ. හැබැයි රස සමහරට වෙනස් වෙන්න පුළුවන්. මොකද තැන් දෙකක්. තැන් දෙකක්. අපි කාලම් බලමු. ෂෙෆ්ලා දෙන්නේ. කොහොමද මේ? මේ ස්පූන් එකෙන් ගන්න. දැන් නම් නිකන් ඇතිත් වගේ චොකලට් කෑවා. ඒක නම් හොඳටම සොෆ්ට් නේ. එතන තිබ්බ කේක් වලින් සොෆ්ට්ම මම හිතන්නේ මේ කේක් කෑල්ල. මාරුම සොෆ්ට් කේක් එක. අර මේ ෆීල් එක නම් මාරයි. يعني මේ මම කටේ දිය වෙනවා වගේ නිකන්නේ. මේකේ මේ අයිසින් ලේයර් එකක් තිබ්බ කියලා කිසිම මට නම් එහෙම අපහසුතාවක් දැනෙන්නේ නැහැ. ෆැබ් එකේ අපිට පොඩ්ඩක් දැනුණා අර කටට අමාරුයි සීනි රහ වැඩි කියලා. මේක සාමාන්‍ය බැලන්ස් වෙලා යනවා අපිට. මේක මං හිතන්නේ මේ බැලන්ස් වෙන්නේ මෙන්න මේ උඩ තියෙන චොක්ලට් ලේයර් එකේ. ඒකේ එනවා වෙනම නිකන් මේක චුට්ටක් කාලා බලන්නකෝ. හරිම මේ අර කදේට කියන්නේ දියාරුයි වගේනේ. කදේ කියන්නේ හරි වචනේ මට තේරෙන්නේ නැහැ. ඒක මේ ෆැබ් එකේ තිබ්බ ලේයර් එක ටික හයියි. ඒ උඩින් තිබ්බ ලේයර් එක. ඒක නිකන් අර මේ පුඩින් එක වගේ මිදිලා වගේ තිබ්බේ නිකන්. මේකේ මෙහෙම ස්මවුලක් නැහැ. හරි. දැන් ඔයා කොහොමද මේක රේට් කරන්න කියන්නේ? ඔයා කීයක් කීය ගානේ දෙනවද? ඔයාට රහම එක මොකද්ද? මට රහම එක අවංකවම කිව්වොත් කැරවන් ෆ්‍රෙෂ් එක. මම ඒකට දෙනවා ලකුණු 10න් 9.5. ඊට පස්සේ දෙක මම දෙවැනියට රේට් කරන්නේ බ්‍රෙඩ් ටෝක් එක. ඒකට මම දෙනවා ලකුණු 8.5. ඊට පස්සේ 3 ඊට පස්සේ 3 මම දෙන්නේ ෆැබ් එක. ඒකට මම දෙනවා ලකුණු 8ක්. එතකොට මගේ ටේස්ට් එකට අනුව මට මේ හතරෙන් රස අඩුම දැනුනේ PNS එක. එතකොට මම ඒකට දෙනවා ලකුණු 7.5. මට රසටම දැනුනේ කැරවන් ෆ්‍රෙෂ් එකේ කේක් එක. යේ! ඒකට මම දෙනවා 8.8ක් වගේ. හරිම අසාධාරණයි. ඊට පස්සේ මට දෙවනියට හොඳ එක PNS එක. ඒකට මම දෙනවා 8.5. ඊට පස්සේ මට තුන්වෙනි එක බ්‍රෙඩ් ටෝක් එක. බ්‍රෙඩ් ටෝක් එකට දෙනවා මම 7ක්. ෆැබ් එක තමයි මට 4.
ඒකට මන් දෙනවා 6.8ක් වගේ. අමුතු රේටින්ග්ස් වලට තියෙන්නේ. මාවර දශම ගණන්. එහෙම තමයි ඉතින් දැනෙන විදිහටනේ දෙන්නේ. බලන්න රස දෙක කොහොමද කියලා. දැන් මට රස අඩුම එක මෙයාගේ ටේස්ට් එකට දෙවනියට එයා රේටින් කරන්නේ වැඩිම කියලා මම රස අඩුම කියපු එක. අන්න ඒ වගේ ඉතින් ගොඩක් ඩිෆරන්ස් වෙන්න පුළුවන්. මේ එක්කෙනාට දැනෙන විදිහ වෙනස්, එක එක්කෙනා කැමති විදිහ වෙනස්. සමහරක් විට ඒක අපියරන්ස් එක වෙන්න පුළුවන්, දකින්න විදිහ වෙන්න පුළුවන්. මොකද දැන් අපිට අර ටැබ් එකටයි බ්‍රෙඩ් ටෝක් එකටයි ගොඩක් හිත ගියා එයාලගේ පැකේජින් එකත් එක්ක. කනවට වඩා අපි මුලින්ම එයාලගේ අපේ ඇස් දෙක ගැටුනේ එයාලගේ පැකේජින් එකත් එක්ක. ඕවර්ऑල් බලලා එහෙම වෙනම මාක්ස් අපි දුන්නේ නේ. අපි ටේස්ට් අපි ටේස්ට් එකට විතරයි අතන මෙතන ලකුණු දුන්නේ. නමුත් මං කියන්නේ අර ඉස්සරළම අපිට දැකලානේ ඉස්සරළම අපි හිත පිනවන්නේ ඉස්සරලා දැකීමෙන් යන්නේ වගේ තමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ දෙවෙනි vlog එක අපි ඉවර කරන්නේ. ඉතින් අපි ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ ගොඩකින් හම්බෙමු. ඉස්සරහට බලන්න පුළුවන් මේ වගේම අපේ travel vlogs, ඒ වගේම අපේ තව අපි day to day කරන vlogs, ඒ හැම දෙයක්ම ඔයාලට අපේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම අපිව subscribe කරලා bell icon එක press කරලා all press කරලා තියාගන්න. like කරලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්නම්. bye.